එක්කම කියන්න ඕනේ මේ ආපදා තත්ත්වෙත් එක්කම රාජ්‍ය පරිපාලනයේ ග්‍රාම සේවක මාත්‍යයි MPP කාර්යාලයේ ග්‍රාම සේවකයි දෙන්නෙක් ඉන්නවා. මේ රුපියල් 25000 දෙන්න MPP කාර්යාලයේ ග්‍රාම සේවක මාත්‍යයි නිල නොලත් ග්‍රාම සේවක මාත්‍රු දෙන්නෙක් යනවා. MPP එක්කෙනා යනවා අර ග්‍රාම සේවකත් එක්ක දැන් ග්‍රාම සේවකටත් වදයක් වෙලා තියෙන්නේ. අර ගෙදරට දෙන්න එපා කියනවා, මේ ගෙදරට දෙන්න කියනවා, අරයා වෙන පක්ෂයක කියනවා, මෙයා වෙන පක්ෂයක කියනවා. එහෙම කරන්න බෑ. මේක ඕගොල්ලොන්ගේ ආණ්ඩුව ආවේ සිස්ටම් චේන්ජ් කරන්න. සිස්ටම් චේන්ජ් කරන්න ආණ්ඩුව ආවනම් ආණ්ඩුව දැනගන්න ඕන මේ වැඩේ හරියට කරන්න. මේක දේශපාලනය කරගන්න එපා. 25000 දෙන්න, 50000 දෙන්න, ගෙවල් දෙන්න. ඒ මිනිස්සුන්ට මේ ගම් වතුර ගැලුවේ MPP එකට එක ගම් වතුරක්, සමගි ජන බලවේගයට එක ගම් වතුරක්, ශ්‍රී ලංකා නිදහස් පත්‍රයට එක ගම් වතුරක් ආවේ නැහැ. නාය යනකොට MPP එකට එකක්, ශ්‍රී ලංකා එකට එකක්, සමගි ජන බලවේගයට එකක්, පොහොට්ටුවට එකක් කියලා නාය ආවේ නැහැ. නාය එකපාරම ආවා, ඔක්කොගෙම ගෙවල් ගියා. එතන ආර්යගේ ගෙදර මෙයාගේ ගෙදර කියලා වෙන් වෙලා නැහැ. මෙතන මාරක එළිය වෙලා තියෙන්නේ. මෙතන ප්‍රජා සංවර්ධන නිලධාරිගේ නිර්දේශය දෙන්න ඕනි කියලා එයා ග්‍රාම සේවක පිටිපස්සෙන් හැම ගෙදරක් ගානෙම යනවා. හැමෝටම ගම් වතුර ආවා. හැමෝටම නායයම් ආවා. හැමෝගෙම ගෙවල් කැඩුනා. හැමෝගෙම පාලම් කැඩුනා, පාරවල් කැඩුනා. හැමෝටම මේක දෙමළද සිංහලද මුස්ලිම්ද බර්ගර්ද කියලා ආවේ නැහැ. මේක මුස්ලිම් මිනිහටත් ආවා, දෙමළ මිනිහටත් ආවා, සිංහල මිනිහටත් ආවා, කතෝලික මිනිහටත් ආවා. මේක හරියට දැන් පත් කරලා තියෙන්නේ MPP කාර්යාලයේ එක්කෙනාගේ නිර්දේශය නැත්තම් මේක දෙන්න බෑ කියලා රුපියල් 25000 දෙන්න බෑ කියලා කතානායකතුමා නිකන් ගිහිල්ලා නිර්දේශ ගන්නවා. මේවා මේ 2.50 වැඩ.